රාදීෂා සුවර්ණමාන අඹගවල හන්දිය. අවුරුදු 8ම දර ලිපේ තමයි උයන්නේ. දුම එනවා, ගෙටත් එක්ක කළු වෙනවා. තකරන් එහෙම කළු වෙලා ඉන්නවා තියෙනවා. ඒ වයිතින් මේ පින්නට වැටෙනවා සුදු රෙදි මදිද්දින් අයින් කරද්දී. උස්ම ගන්න අමාරුකක් තියෙනවා. කඳුළු වෙනවා. ඇස්වලටත් හොඳ නැහැ. කැලෙන් තමයි දර අදින්නේ. මුල් එහෙම එනවා. කටු වෙනවා. ඔව් ඉතින් සර්පෙම ඉන්නවා. ඇදුමට එනවා. දුම ආපුවම උස්ම ගන්න අමාරුයි. 4ට විතර. 4ට නැගිටලා තේ ලිපේ තියලා කළා බත් හොඳලා බත් එක ලිපේ තියනවා. ලිප් දෙකේම පත්තු කරගෙන උයන්නේ. පැයක් විතර යනවා. ඉතින් සොපින් දාලා පත්තු කරද්දි තිබ්බා. ඉතින් ආර්ථික හැටියට ගන්න බැරි වුණා ඉතින්. මම දැන් සන්තෝෂයි ඒක අරන් ආවේ ලොකු පිනක්. ගොඩක් ස්තුතියි. උදේ පාන්දර නැගිටින්න ඕනේ. කැලේට ගිහිල්ලා දර ගේන්න ඕනේ. දර පලන්න ඕනේ. බොහොම බික් ලොකු උදව්වක්. සන්තෝෂයි ඉතින් ගොඩක් පින්. මේ සන්තෝෂයි අපිට මේ ගෑස් එකක් හම්බෙච්ච එක. නැත්නම් අපි දරලිපෙන් තමයි හැමදාම වියාගෙන මේ කරගෙන මේ වහින කාලේට එමු සෑහෙන කින්නෝ අපි දරලිපෙන් වියන්නේ. ගොඩක් සතුටුයි මේ ගෑස් ලිපක් අපිට ගෙනත් දුන්නේ කියන්නේ.